කොහොමද ඔයාලට මගේ Simply Dino YouTube channel එකට ඔයගොල්ලෝ සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද තමයි මගේ YouTube channel එකේ first video එක ඔයගොල්ලන්ට ගේන්නේ. ඉතින් මං හිතුවා first video එක විදියට ඔයගොල්ලන්ට සිංගප්පූරු වල shopping vlog එකක් ගේන්න කියලා. මොකද ගොඩක් අය කැමතිනේ shopping කරන්න. මත් හරිම ආසයි shopping කරන්න. ඉතින් අපි බලමු කොහොමද සිංගප්පූරු වල shopping experience එක කියලා. ඉතින් මම මුලින්ම ගියේ Uniqlo එකට. අපි බලමු අද Uniqlo එකේ මොනවද තියෙන්නේ කියලා. Uniqlo එක මෙහි හැමතැනම වගේ තියෙන ස්ටෝර් එකක්. ඉතින් මං අද මේ යන්නේ Bugis වල තියෙන ටිකක් ලොකු ස්ටෝර් එකකට. මෙතන ladies, kids, gents wear වගේම fitness wear වගේ දේවලුත් ගන්න පුළුවන්. තව ගොඩාක් දේවල් මෙතන තියෙනවා ඇවිල්ලා බලලා ගන්න. ඒ වගේම මෙතන ඇඳුම් ගොඩාක් quality. මෙතන ලස්සන ග්‍රැෆික් ටී-ෂර්ට් කලෙක්ෂන් එකකුත් තිබ්බා. මගේ යාළුවා තමයි ඔය ඉස්සරහින් තේරුයි. මේ පිජාමා කලෙක්ෂන් එකත් හරිම ලස්සනයි. ඒ වගේම මාරම quality and soft materials. මේක තමයි අද මගේ අවුට්ෆිට් එක. ඉතින් මේ වගේ ඇඳුමක් ඇඳම හරිම ලේසි ෆිට ඔන් කරන්න එහෙම. ඉතින් ඒ නිසා තමයි මම මේ වගේ ඇඳුමක් අද ඇඳේ. මේ ඉන්නේ අපි දෙන්න. මේ තමයි මං සිලෙක්ට් කරගත්ත අයිටම්ස්. මට මෙතන ටිකක් හොඳ ඇඳුම් ටිකක් හම්බුණා. ඉතින් මං ඒ ටික ගත්තා. මේ ටොප් එකේ කලර් එකට නම් හරි ආසයි. මේ තියෙන ජෙන්ස් වෙයා සෙක්ෂන් එක. මෙතනත් ගොඩක් ලොකු රේන්ජ් එක කලෙක්ෂන් එකක් තියෙනවා. ඉතින් පිරිමි ළමයින්ටත් මෙතෙන්ට ආවට පාඩුවක් නම් වෙන්නේ නැහැ. මේ දවස්වල ට්‍රෙන්ඩි වෙලා තියෙන ස්කර්ට් කලෙක්ෂන් එකකුත් තිබුණා මෙතන. මං Uniqlo එකෙන් නම් shopping කරලා ඉවරයි. අපි ඊළඟට යමු අනිත් තැනට. ඊට පස්සේ මං ආවේ මේ Pull and Bear කියන shop එකට. මෙතන මට නම් ඇත්තටම ලොකුවට ඇඳුම් සෙට් උනේ නැහැ. හැබැයි මෙතන හරිම ලස්සන gents wear collection එකක් තිබ්බා. ඉතින් කැමති කෙනෙක්ට මෙතනිනුත් shopping කරන්න එන්න පුළුවන්. දැන් අපි යන්නේ ගොඩක් අය කැමති Zara store එකට. මේ Iron Orchard mall එකේ තියෙන Zara store එකට තමයි අපි යන්නේ. මට ගොඩක් වීඩියෝස් නම් මෙතන ගන්න බැරි වුණා. මොකද එතන ගොඩක් සෙනග හිටියා. ෆිට ඔන් කරපු ඒවා ටික නම් මම පොඩි ක්ලිප්ස් ටිකක් ගත්තා ඔයාලට පෙන්වන්න ඕනි නිසා. මේ ඩ්‍රෙස් එක නම් මට හරියටම සෙට් උනේ නැහැ. මේක එක්ස්ට්‍රා ස්මෝල් ඇඳලත් මට ඒක ලොකුයි. ඉතින් මම ඒක ගත්තේ නැහැ. මම මේ ටොප් එකක් try කරලා බැලුවා. ඉතින් මේකේ කලර්ස් දෙකක් තිබ්බා. මම ගත්තේ මෙන්න මේ orange color එක. ඔයාලා කියන්න බලන්න මට මොන color එකද ලස්සන කියලා. ඊට පස්සේ අපි මේ ඇවිත් ඉන්නේ Iron Orchard mall එකේ තියෙන Victoria Secret එකට. සිංගප්පූරු වල shopping experience එක ගැන කියනවා නම් මෙහි ටිකක් ලංකාවට සාපේක්ෂව expensive. හැබැයි අපිට quality shopping experience එකක් මෙහෙදි ගන්න පුළුවන්. අද මම ගියපු store වල සාමාන්‍යයෙන් $15 වගේ ඉඳලා බඩු ගන්න තිබුණා. ඒගොල්ලොන් discounts එහෙමත් දීලා තිබ්බා මේ දවස් ටිකේ. ඉතින් මට හිතෙනවා $15 කියන්නේ ලංකාවේ මුදලින් රුපියල් 3300ක් වගේ වෙන නිසා ඒ prices වලට මේ වගේ quality බඩු ගන්න පුළුවන් එක worth කියලා. ඉතින් මේ වගේ ගොඩක් store තියෙනවා සිංගප්පූරු වල.
ඇත්තටම අද මට හරිම පොඩ්ඩයි වීඩියෝ කරගන්න පුළුවන් වුණේ. මං තව ඉස්සරහට තව ගොඩක් ස්ටෝ වල විස්තර ඔයාලට අරගෙන එන්නම් එහෙනම්. ඉතින් මං හිතනවා ඔයගොල්ලෝ මගේ වීඩියෝ එක එන්ජොයි කරන්න ඇති කියලා. ඒ වගේම සිංගප්පූරුවල shopping ගැන පොඩි අයිඩියා එකකුත් ඔයගොල්ලන්ට ලැබුණා කියලා මං හිතනවා. ඉතින් මේ වගේ තවත් වීඩියෝස් වලට කැමති නම් ඔයාලා මගේ channel එක subscribe කරලා තියාගන්න. එහෙනම් මේ වගේ තවත් වීඩියෝ එකකින් හම්බෙමු. bye.